මැටි මාබෙලය තුන්වැනි කොටසේ පළමු දිග හැරුම. සම්පූර්ණ කතාව රස විඳින්න channel එක subscribe කරලා තියාගන්න. වතුරේ විසිරෙන හඬත් සමගින්ම ඇහුණු හීන් හිනාව මගේ නින්දට බාධා කරන්නට ඇති. නිදි මතේම මම හිතුවා ලිඳ ළඟ කවුද මේ උදෙන්ම කියලා. මම ඇස් දෙක පිහදාන ගමන් බැලුවා. යාන්තමට මගේ ඇහැ ගැටුනේ විශාල කරත්ත රෝදය. මං ඉන්නේ කොහිදයි කියලා මට මතක් වුණා. හිමිදිරි පාන්දර ආකාශයේ යාන්තමට දිලිහෙන්න පටන් ගත්තා. ඒ වෙනකොට අවට හැමෝම අවදි වෙලා වැඩත් පටන් අරගෙන නියා ලිපේ ගින්දර පත්තු කරලා එතැනම හිටියා. ඒ එළියට ඇගේ කම්බුල් දිලිසුණා. ඇගේ මුහුණ නෙළුම් මලක් වගේ රුවට පෙනුණා. ලිපට අවානෙන් පවන් ගහන අම්මගේ මුහුණත් වෙනදට වඩා ලස්සනට මට පෙනුණා. මම අකුලාගත් පැදුර හෙමිහිට කරත්තයට එබුවා. ඉන්පස්සේ හෙමීට ගිහින් අම්මගේ උකුලෙන් වාඩි වුණා. අම්මගේ උණුහුමයි ගින්දරෙන් ලැබුණු උණුහුමයි මට ඇති කළේ සුවදායක සුරක්ෂිත සිතිවිලි. දාරා ඔයා දැන් ලොකුයි අම්මා එහෙම කීවා. නමුත් ඇය මට එහෙම්මම ඉන්න ඉඩ ඇරියා. අම්මා හිමීට මගේ හිස මතින් ඇගේ ඇඟිලි තුඩු සීරුවෙන් එහා මෙහා යවුවා. නියා අපි දිහා බැලුවා. නින්ද ගියාද? මම හිස වැනුවා. අම්මා තව ටික වෙලාවක් මාව උකුලේ තියාගෙන පස්සේ හිමිහිට මාව හකට තල්ලු කළා. මෙයාටත් කරන්න පුළුවන් වැඩක් තියෙනවා නම් දෙන්න අම්මා කීවා. එහෙනම් මට වතුර බාල්දියක් ඇදලා ගෙනත් දෙන්න නංගි. ජන්තුත් මේ වෙලාවේ එතන ඇති. නියා කීවා. ජන්තු? මං ඇහුවා. මගේ පුංචි අම්මගේ දුව. ඊයේ මුණ ගැහුනේ? ඈ කීවා. කෑම ගැන සිහියේ හිටිය මට එතන කවුරු හිටියද කොයි වගේද කිසිම මතකයක් තිබුණේ නෑ. මගේ හැසිරීම දුටු නියා ඒක ගානක් නෑ. ජන්තු එයාව අඳුනගනි. කියමින් මට ධෛර්ය දෙමින්ම මගේ අතට කුඩා බාල්දිය දුන්නා. ලිඳ තියෙන දිසාවත් ඒත් එක්කම ඈ මට පෙන්නුවා. අලුත් දවසක් අරඹන්න සූදානම් වෙන මිනිස්සු පොකුරු තැනින් තැන හිටියා. ඔවුන් පසු කරගෙන මා ගියා. කාගේ කවුදයි මම මේ කිසි කෙනෙක් නන්නා දුන්න බව ඇත්ත. එක පවුලක ඉඩකඩ අවසන් වන තැන තවත් පවුලක ඉඩකඩ. අපූරුයි. නෙළුම් කොළයක මැදට වැහි බිඳු එකතු වෙනවා වගේ ඉදෙන බත් හැලිය වටා පවුලේ සමාජිකයන් හැම දෙනාම එකතු වෙලා. හරිම අපූරුයි. ඉඳ හිට රෙදි තොටිල්ලක නැලවෙන කුඩා බිලිඳෙක්. බැලූ අත පෙනුනේ මල් වැටුණු රෙදි වලින් තැනූ රෙදි තොටිලි. එහෙමත් නැත්තම් රතට රතේ බිම වේලෙන්න දාපු මිරිස්. මම පය ඉක්මන් කළා. අඩිපාරේ කෙළවර හොඳින් පිරිසිදු කරපු බිමකයි ලිඳ තිබුණේ. පොල් අතු වට කරලා තිබුණු ලිඳේ උණ බම්බුවක රැඳූ කප්පියක බාල්දිය එල්ලෙමින් තිබුණා. දුස්සිම් ගණන් ළමයි පෝලිම් ගැසී තමන්ගේ වාරේ එනතුරු හිටියා. එකිනෙකා කලින් දැන හඳුනාගත්තා වගේ කතා බහේ යෙදමින් හිටිය ඔවුනොවුන් ඉඳ හිට මහ හඬින් සිනාසුනා. විහිළු තහලුත් කරනවා මා දැක්කා. මගේ ඇස් දෙක හෙව්වේ ජන්තු. ඒත් මං ඇයව දැක්කේ නෑ. ඒයි මෙහෙ කිසිවෙක්ගේ හඬින් මා එදෙසට ඇදුනා. කෙසඟ ගැහැණු ළමයෙක් මට අත වනනවා. ඇගේ ඇක්කේ හොඳින් පිරිපුන් පුංචි දරුවෙක්. සරුන්ගේ නංගි නේද මේ? මම ඔව් කියන්නට මෙන් හිස වැනුවා. මම ජන්තු. ඇය කීවා. දිලිහෙන කොණ්ඩ කටුවකින් ඇගේ උරහිස දක්වා වැවුණු කොණ්ඩය පසුපසට තද කර ගැට ගසා තිබුණා. වයස කීයද? මුහුණට වැටුණු කෙස් රොදක් අතින් සකසමින් ඈ ඇහුවා. 12යි මං කීවා. මට 13යි. කිව්වෑ මොහොතක් මා දෙස බලාගෙන හිටියා. කෝ අයියගේ පෙනුම හලකවත් නෑනේ. එයා නම් හොඳ පෙනුමයි. නුඹ වගේ නෙවෙයි. ඈ ගානකට නැතිව කීවා. අහල පහල සිටි හැම සම වයස කෙල්ලන්ගෙම සිනහව මට ඇහුණා. මගේ මූණ ලැජ්ජාවෙන් රතු වෙනවා මට දැනුණා. මං ලස්සන කෙල්ලෙක් යයි කිසි විටකත් මා නොසිතූ නමුත් මා කැතැයි යයි අනෙකෙකු මූණට කියූ මුල් වතාවයි මේ. මගේ ඇඳුම් කිලිටි බව ඇත්ත. කොණ්ඩේ ටිකක් අවුල් බවත් ඇත්ත. නමුත් ඉතින් ලිඳෙන් වතුර බාල්දියක් ඇදලා නාගත්තනම් මේක නිකම්ම හරියනව නොවැ? මං හිතුවා. මම තවමත් මා දිහා බලාගෙන විරිත්තන ජන්තු දිහා බැලුවා. කුඩා දරුවගේ සිඟිති පතුල් මුදු ලෙස අතගෑ මම කිව්වා ලස්සන බබෙක්. මං ඒක කිව්වේ ඇඟට පතට නොදැනි. හැබැයි නුඹ වගේ නෙවෙයි මා කීවා. මේ කීමට අර පෙරකී කෙල්ලන් රැළ නැවතත් ඒ හිනාවට එක්ුණා. මට සහනයක් දැනුණා. කුඩා දරුවා ඒ මේ අත ඇඹරෙන්න පටන් ගත්තා. එක් ඇකයකින් අනෙකට දරුවා මාරු කරගත් ජන්තු දරුවා නලවා ගන්නට තැත් කළා. මේ පුංචි කොළුවට තිබුණේ ලොකු රවුම් මැස්. ඝනකම කළු කොණ්ඩයක්.
මම හිමිහිට ඔහු අසලට ගොස් හිමිහිට ඔහුව කිති කැව්වා. ඔහු වෙන් සතුටක් ලැබුවා මට දැනුණා. නම මොකද්ද බබාගේ? නම නම් නීබු. අපි කතා කරන්නේ බබා කියලා. මම හැමදාම කෑම ලොරිය එන වෙලාවට මෙතෙන්ට ගේනවා. ඒකයි මේ තරම් ඇඟ මහත් වෙලා පිරලා තියෙන්නේ. ජන්තු ආඩම්බරයෙන් කීවා. කෑම ලොරිය? ඒ මොකද්ද අපේ? ජන්තු මා දිහා බැලුවා. ගිහිල්ලම් බලාගන්න පුළුවන්. ඒ තමයි අපට ඔය රස්සට කෑම වේලක් නොමිලෙම ලැබෙන තැන. සහනසේක මහත්තුරු පොලිමේන ඕනෑම ළමයෙකුට පිඟාන පුරෝල දෙනවා කෑම. හැන්දක් විතරයි ඕනේ නම් ගෙනියන්න ඕනේ. රස කෑම. ඊයේ රසම රස බටු ව්‍යාංජනයක් තිබුණා බතුත් එක්ක. ඈ පුංචි දරුවගේ පිරුණු කුස පිරිමදිමින් කීවා. මට ජන්තු පැවසූ දේ ඒ තරම් වටහා ගන්න බැරි වුණා. ඒත් ඒ සඳහා කාලය ඉතිරි වුණේ නැහැ. මෙන්න අපේ වාරය දැන් ළිඳට යන්න. ජන්තු ඇගේ බාල්දිය තදින් අල්ලාගෙන ලින් පඩිය අසලට ගියා. එන්න එන්න ඉක්මන් කරන්න. අපි වතුර පුරවාගෙන නැවතත් ගියා කඳවුර දෙසට. වැඩිහිටියන් 4 දෙනෙක් ගිනිගොඩ වටේට ඉඳගෙන ඊයේ රෑ ඉතුරුණු යමක් උදේ ආහාරය ලෙස ගන්නා අයුරු පෙනුණා. ජන්තුත් මාත් ඒ අයට එකතු වුණා. උදේ කෑමට පස්සේ සරුන් වැඩ පටන් ගත්තා. පලාගත් උණ බට එකින් එක හරස් අතට තබමින් කුඩා ආවරණයක් හදාගන්න. අම්මත් සමග නියා එකතු වී තල කොළ එකතු කරමින් ආවරණය හදාගන්න උදව් වුණා. දාරා ඇවිත් උදව් කරන්න අම්මා කීවා. නියාගේ සහ අපගේ කරත්ත දෙක යාකර රෙදි වැලක් ගැට ගැසුවා මං. මගේ එක් චීත්තයක් සිහිල් සුළඟ සට ගාලා ඉගිලෙන්න තැනුව සතුටින්. වැඩ නිම වේගෙන එද්දි මගේ අයියා චීත්තරෙද්දක් කුඩා තේක ගසක පහත අතු දෙකක ගැට ගසා අගේ ඇති තොටිල්ලක් හැදුවා. එහි ඉඳගෙන දෙපැත්තට පැද්දෙන ගමන් මට හිතුණා අපි දේශ සීමාවේ අගේට ජීවිතය පටන් ගත්ත නේද කියලා. කෑම ලොරිය එනවා කියලා ජන්තු කියනකම් හැන්දෑ වරුවේ අපි හැමෝම ඒ හැදූ තොටිල්ලේ ඉඳගෙන ඔන්චිලි පැද්දා. මෙන්න ලොරිය එනවෝ කියලා ඈ කෑ ගැසුවේ ඔන්චිල්ලාවෙන් බිමට පනින ගමන් මාවත් තව ඩිංගෙන් බිමට වැටෙනවා. ඈට තිබුණු දාංගලේට කූඩාරමට දුවලා ගිහින් බෙලෙක් පිඟානකුත් හැන්දකුත් අරගෙන මල්ලිත් වඩාගෙන එන්නට ඈට ගිය ඇස්සිපිය ගහන කාලයක්. ඉතින් විගහට පිඟානක් අරන් එන්න. ඈ දිව්වා නෙවෙයි. ලොරියේ හඬට ඉවෙන් වගේ ඇදමින් ඉගිලුණා. මමත් ඇගේ පිටුපසින් ඇදුනා බෙලෙක් පිඟානකුත් හැන්දකුත් අතට අරගෙන. අපි දුවනකොට 4 වටේම දුසිම් ගණන් ළමා ලපටි අප පස්සේ දුවගෙන ආවා. ඊ ගස්වල වේගයෙන් කූඩාරන් ඇතුලෙන් ගොන් කරත් අස්සෙන් ගස් අස්සෙන් බෙලික් පිඟන් ඒ මේ අත වනමින් කුඩා දරුවෝ අප පස්සෙන් වැටුණා. කූඩාරමක් තුලින් එළියට ආවා පුංචි කොල්ලෙක්. පුංචි රවුම් කෝප්පයක් අතින් අරන් වැටෙන්න හදන බාච්චු කලිසම අනෙක් අතින් ඉහළට අදින ගමන් ඔහු දුවන නඩයට එකතු වෙන්න උත්සාහ කළා. දිග වැඩි ලිහිල් කලිසම නිසා කීප සැරයක්ම ඔහු වැටෙන්න ගිය විදිහ අපි දැක්කා. වාජනයත් කලිසමත් දුවන වේගයත් ඔක්කොම රැකගන්න දරපු අසාර්ථක උත්සාහය අපි වරින් වර හැරිලා බැලුවා. කොළුව මේ පාර කලිසම අතෑරියා. මෙන්න මේක දුවනව ඇඟේ ඇඳුමක් නැතුව මේ පාර මට හිනාව නවත්ත ගන්න බැරි වුණා. නමුත් මම ජන්තු පස්සෙන් දිවීම නතර කළේ නැහැ. දැන් මට ලොරිය පේනවා. දූවිලි බලාකුළු මැදින් ලොකු රතු අකුරින් ලියා තිබූ 3 ඉලක්කම දැන් හොඳින් පේනවා. කණුවක් ළඟ දැන් ලොරිය නැවැත්තුවා. ඉක්මන් කරමු. පොලිමට යන්න. ජන්තු කෑ ගැහුවා. අපි ලොරිය අසලට ළඟා වන විට එතන ළමුන්ගෙන් පිරීලා තිබුණා. ජන්තුගේ කමිසේ එල්ලුණු මමත් සෙනග අතරින් මිරිකි ඉදිරියටම ගියා. විවිධ වයස්වල ළමයි. සමහරු ජන්තු වගේමයි. පුංචි දරුවොත් කිහිල්ලෙ ගහගෙන 100 ගාණක් ළමයි. පොලිමේ ඉදිරියටම විශාල භාජන දෙකක් බානවා පෙනුණා. විශාල බඩක් ඇති මිනිසෙක් බත් බෙදනවා. තව මිනිස්සු දෙන්නෙක් අඩුපාඩු බලනවා. හිස් භාජන ලොරියට පුරවමින් තව පිරුණු භාජන බිමට බාමින් ආධාරක ලෑල්ලක් දිගේ එහාට මෙහාට යන කාකි දිග කලිසමක් ඇඳගත්තු මිනිස්සෙක් අපි දැක්කා. තවත් කාකි කලිසමකින් සැරසුණු කොණ්ඩේ කැපූ පිළිවෙලට ඇඳගත් ගැහැණු කෙනෙක් කුඩා පොතක රතු පෑනකින් යමක් සටහන් කරගන්නවත් අපි දුටුවා. දැන් මගේ වාරය. මං පිඟාන දික් කළා. කටට කෙලක් තුනනවා. දුම් දමන උණු බත් සුවඳ හමන කහපාට වට්ටක් කහොද්දක්. පිඟාන පිරෙන්නෙම ලෝභ නැතුව මගේ පිඟාන පුරාවට වැටුණා. හප්පා ඒ සුවඳට මං පා වෙලා යනවා වගේ දැනුණා. ජන්තු කෑම බෙදා ගන්නාතුරු ස්පාසු නැතිව එතන සිටි මමත් ජන්තුත් බත් තුලක්වත්
හොඳි බිඳක්වත් වැටේය කියලා බියෙන් සීරුවෙන් මාර ගහක් ළඟට ගිහින් බිම ඉඳගත්තා. Taman ගැන නොසිතා ආදරයෙන් මල්ලිට හිමීට බත්පතෙන් හොඳම හරිය කවන ජන්තු මන් දැක්කෙත් විශාල බත්ගුලි කීපයක් ගිල දැම්මටත් පස්සේ හැම තැනම ළමයි හිස පහතට යොමාගෙන පිඟන් දෙස බලාගෙන අයියා මේ මායිමේ කෑම තියෙනවා කියලා කිව්වම මම ඇත්තටම විශ්වාස කළෙත් නැහැ. මම කෑම කන අතරේ කීවා. දැන් විශ්වාසයිනේ? ජන්තු කීවා. හරි අමුතු දෙයක්. විශ්වාස කරන්න බැරි තරම් හොඳ ඇත්තක්. ජන්තු hina වුණා. ඕක මොකක්ද? ඔයා ඉන්ටකෝ වැඩිහිටියන්ට කෑම බෙදා දෙනවා දකින්නතුරු ඒක මීට වඩා අගේ. පුදුම හිතෙයි. ඈ කීවා. මං ගස් ළඟ තවත් සැපෙන් ඉඳගත්තා. සතුටින් ගත්ත හුස්මක් ඉහළට. අන්තිමට කන්නේ ඉතිරි කරගත්ත පුංචිම පුංචි මස් කෑල්ලත් මුවට දමා ගත්තා. මීටත් වඩා තවත් සැපක් කොයින්ද? සම්පූර්ණ කතාව අහන්න channel එක subscribe කරලා තියාගන්න.